පුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් existence of a Buddhist temple there. The remains of him විග්නේශ්වරන් වගේ අය ඒ ස්ථානය කෝවිලක් බවට පත් කරන්නේ මේ විහාර සංකීර්ණයට පිවිසෙන පිවිසුම් මඟ. අදහසක නායක හමුදුරුවෝ කියන සාධකයක් ඔය කියන ප්‍රබල පාලකයා කියන සාධකයක් නැති දවසක නායක හමුදුරුවෝ මේ ස්ථාන උතුරු පළාතේ බොදු උරුමයන් සොයාගෙන ගියා වගේම පනාමුරේ තිලකවංශ නායක හමුදුරුවොත් එක්ක නැගෙනහිර පළාතේ තර්ජනයට ලක් වෙච්ච බොදු උරුමයන් සොයාගෙන යන ගමනේ තමයි අපි මේ සිටින්නේ. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් තෙන්නමරංවාඩිය ග්‍රාමයේ කෝකිලායි කලපුව ආශ්‍රිත පිහිටි කන්දස්වාමි කන්ද නමින් හඳුන්වන ස්ථානයේ සංකමලේ පුරාණ රජමහා විහාරයේ හෙවත් සංකමලේ වන සෙනසුන පිහිටා තිබේ. නැගෙනහිර පළාත වෙනුවෙන් මහ විශාල සේවාවක් සිදු කරමින් මේ තර්ජන ගර්ජන හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් යුතුව මේ අපේ උරුමයන් ආරක්ෂා කරමින් කටයුතු කරන උතුරු නැගෙනහිර සහ තමන්කඩුව කියන පළාත්ති ප්‍රධාන සංඝනායක එවැගේම තමයි අරසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති ගෞරවනීය නායක හමුදුරුවෝ පනාමුරේ තිලකවංශ නායක හමුදුරුවෝ අපිට හමු වෙන්නට අවකාශය ලැබුණා. අපි මේ ඇවිල්ලා තියෙන්නේ අන්තවාදීන් විසින් විනාශ කරපු තවමත් විනාශ කරන ඔබට මතක ඇති එක්තරා සිදුවීමක්. අපි අර උතුරු ප්‍රදේශයේ සමහර ස්ථාන සම්බන්ධ කතා කරද්දිත් මේ කෝවිල් නිර්මාණය කිරීමක් එහෙම නැත්නම් මේ බෞද්ධ පුරාවස්තු මත කෝවිලක් නිර්මාණය කරමින් මේ පුරාවස්තු සංහාරය කිරීමක් අපිට දැක ගන්න ලැබුණා. මේ නැගෙනහිර පළාතේ මේ සිදුවීමම වාර්තා වෙනවා. සෙල්වරාජා රාජසේකර් අධ්‍යක්ෂණය කරන ලද Center for Policy Alternatives නම් ආයතනයේ විසින් නිෂ්පාදනය කරන ලද භූමිය අත්පත් කර ගැනීම සම්බන්ධව පවතින ගැටුම් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉඩම් ගැටලු පිළිබඳ වාර්තාගත වැඩසටහනක් ලෙසින් ව්‍යාජ තොරතුරු සපයමින් කුච්චවේලි නමින් නිර්මාණය කළ කෙටි චිත්‍රපටයකද මෙම ස්ථානයේ හින්දු කෝවිලක් බව දක්වමින් මතයක් ජනගත කර තිබේ. The Kuchhaveli division has recently seen the construction of 32 Buddhist temples. These projects were initiated by Buddhist priests with the support of politicians, undermining the relationship between the communities of the area and their lands. The communities have lost free access to their lands. This Hindu temple was recently declared a sacred Buddhist site, now named Sankamale Purana Rajamaha Viharaya. However, there is no evidence of the existence of a Buddhist temple there. The remains of Hindu structures scattered here points to its historical use as a Hindu place of worship. காவடி எடுத்துக்கொண்டு இங்கே பெரிய பிள்ளையார் கோயில் தான் காவடியை முடிக்கிறவங்க. මේ ප්‍රදේශවල බහුතරයක් ජීවත් වෙන්නේ මුස්ලිම් ජනතාව වුණත් ඒ මුස්ලිම් ජනතාවගේ අන්තවාදී කොටස් බොහෝ ස්ථාන විනාශ කිරීමට දායක වෙලා තිනවා. හැබැයි මේ ස්ථානයට වගකිව යුතු පිරිස විදියට හඳුනා ගන්නට ලැබෙන්නේ දෙමළ අන්තවාදී කොටස්. විශේෂයෙන් මේකෙදී අපි නායක හඳුරන්ගේ විමසා දැනගනිමු මේ ස්ථානයේ ඓතිහාසිකත්වය කුමක්ද කියන කාරණාව පිළිබඳව. මේ ස්ථානයත් අර මම කිව්වා වගේම මාධ්‍ය වලින් අපි දැක ගන්නට ලැබිච්ච විවිධ ප්‍රශ්න ඇති වෙච්ච ස්ථානයක්. නායක හඳුරු දිවි හිමියේ මේ ස්ථාන ආරක්ෂා කරන්නට මහ වෙහෙසක් ගත්තා. අපි නායක හඳුරන්ගෙන් අහලා දැනගනිමු මේ ස්ථානයේ ඓතිහාසිකත්වයත් මේකේදී මුණ දුන්නු මේ ගැටලුකාරී තත්ත්වයත් කුමක්ද කියන කාරණාව පිළිබඳව. නායක හඳුනන දැන් මේ අපි ඉන්නේ මේ පුරාවිද්‍යාස්ථානයේ සම්බන්ධව දැන් අපි ගොඩක් දේවල් දැක ගන්න ලැබුණා. නායකයන් අපි මේ ඉන්නේ කොතනද සහ මේ ස්ථානයේ ඓතිහාසිකත්වය පිළිබඳව පැහැදිලි කරොත්. මේ අපි ඉන්නේ සංකමලේ පුරාණ රජමහා විහාරය කියන ඓතිහාසික පුදබිම තුල. ඉතින් මෙහි පිහිටීම ගැන
විස්තරයක් කළොත් තිකුණාමල දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාතට අයත් තිකුණාමල දිස්ත්‍රික්කයේ කෙළවර. මෙතනින් එහා පැත්තට සම්බන්ධ වෙන කඳකහන් මේ මුලට. ඒකට මේ සම්පූර්ණ කෝකිලයි කලපුවේ වටවෙච්ච දූපතක් වගේ තැනක්. කුංචි ගොඩබිම් තීරයකින් ගොඩබිමට සම්බන්ධයි. ඉතින් මේ ස්ථානයේ කෝකිලයි කලපුව මැද තියෙන නිකන් දූපතක් වැනි බොහොම සුන්දර ඓතිහාසික සංකමලේ පුරාණ රජමහා විහාරයේ මෙම රමණීය ස්ථානයේ පුරාවිද්‍යා වටිනාකම ඉහළ අගයක් ගන්න අතර බෞද්ධ විහාරස්ථානයකට අයත් ශේෂ වූ කලා නිර්මාණ සහිත ගොඩනැගිලි අවශේෂ විනාශ කර ඇති චෛත්‍යයක්ද හොඳින් දැකගත හැකිය. මේ ඓතිහාසිකත්වය නැත්නම් ඉතිහාසය කොච්චර දුරට යනවද කියනම පුරාවිද්‍යාත්මක සමීක්ෂණවලින් පුරාවිද්‍යාත්මක තොරතුරු මතක් පුරාවිද්‍යා ගවේෂණ වලට ඉස්තපූර්ව 3-4 සියවස් වලට ඥාතිකම් කියන්නේ දැකම් කියන්නේ ඒ සමයේ ඉදී උච්ච පුරාණ දාගැබක් සහිත ආරාම පරිසරයක් තිබිච්ච පොළොබිමක් ඇටියට මේ සංකමලේ පුරාණ රජමහා විහාරය අපිට පෙන්වලා දුන්නා. ඉතින් මේ දාගැබ විශාල වපසරියකට පෙනෙන සුන්දර දාගැබක් ඇටියට අතීතයේ මේ පළාතේ කාලේ මේ මහා අහස් ගැබ තුල තියෙන දාගැබක්සේ මේ කඳු සිකරේ මත පිහිටලා තිබුණා යයි අපිට හිතන්න පුළුවන්. සීල සාක්ෂි සාධක ටික නැටබුත් ටික මේ පරිශ්‍රයේ දෙකට බලාගන්න. මේ තියෙන්නේ මේ ප්‍රාකාරයේ මේ යට පේසාවලලු කොටස් ගලින් තමයි පාදම ගිහින් තියෙන්නේ. ඊට පරිසන මේ මෙතන මේ පුරාණ දාගැබක් ඒකල රජදරුවෝ ඉදි කරපු නිදන් හොරු හාරලා නිදන් හොරුකේ වගේම ඉතින් අන්තවාදී මේ ප්‍රදේශයේ ඉන්නේ දෙමළ අන්තවාදයේ තියෙන යම් පිරිස් ඉන්නවා බහුතරය. ඉතින් ඒ යාපනයේ පැත්තේ දෙමළ මේ ඒරියා එකට දෙමළ. අර පැත්තට මේ මෙතන මේ තෙන්නමරන්වාඩි ගම අහිංසක දෙමළ මිනිස්සු පාවිච්චි කරනවා යාපනයේ ඉන්න දෙමළ දේශපාලනික අන්තවාදී හා ඔය මේ ත්‍රිකුණාමලෙන් උඩට කොටසේ ඉන්න දෙමළ අන්තවාදී දේශපාලන පිරිස් විසින් ඇවිල්ලා මේ අහිංසක දෙමළ මිනිස්සු පාවිච්චි කරමින් මේ බෞද්ධ නටබුන් විහාර විනාශ කරන්න කටයුතු කරනවා. එම සුන්දර ස්ථානය භික්ෂූන්ට සුවසේ වැඩවාසය කිරීමට සුදුසු නිසල පරිසරයකින් යුත් ඓතිහාසික පුදබිමක් වන අතර මෙම පරිසර පද්ධතිය සංචාරක පක්ෂීන්ගේ ලැබුම් හලක් ලෙස භාවිතා වන අයුරු දැකගත හැකිය. එතකොට මේ මහා සුන්දරය වැඩ හිටපු මේ කුටි සෙනසුන් ආදී කොට ඇති පොත්පිළිම වහන්සේලා තැන්පත් වෙලා තිබිච්ච ආසන ආදී බොහෝමයක් නටබුන් මේ පරිසරයන් තුළ වෙනකන් අද නට්ටාව සොසයිටියේ නටබුන් හැටියට පවතී. 2014-15 වගේ වර්ෂවල ඒ දරුකටේ වෙල්ලාවල මේදානන් දහම් මේ ස්ථානයට ඇවිදලා මාර්ගදී උන්වහන්සේගේ අධිචරිතය දක්වන උන්වහන්සේ මේ ස්ථානය දැකලා මේ පෞරාණික කටයුතු පරිසරයන් පිළිබඳව විස්මයටපත් වුණා. සියුම් කැටයම් සෙල්මුවා සියුම් කැටයම් අමන්විත තාමත් ලස්සන ආරාමයක් මේ පරිසරයේ තියෙනවා. අද ඔබට මේ තුරට පැමිණෙන ඕනම කෙනෙක් දැක බලන්න පුළුවන්. මේ විහාර සංකීර්ණයට පිවිසෙන පිවිසුම් මඟ ඇතරම ගලින් හදපු පඩිපෙළක් තමයි තියෙන්නේ. මේ පඩිපෙළ මේ වෙනකොට විශාල වශයෙන් පසින් යට වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ දකින්නට ඇති මේ ස්ථානයට පැමිණෙන මාර්ගය කොයිතරම් දුෂ්කර විදිහටද පැමිණෙන්නට සිද්ධ වෙන්නේ කියන කාරණාව.
ඉතින් මේ ස්ථානවල ඇතිවන ගැටුම් පිළිබඳව අපි හිතද්දී අපි ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන පරිසරයත් එක්ක සමහර අය මේ අන්තවාදී කෝණ වලින් දකින්නේ මේ ස්ථානවලට ඇවිල්ලා නැති නිසා. ඒ නිසා මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන ගමන්ම නායක හඳුනේ අපිට මතකයි මේ මාධ්‍යමයෙන් අනාවරණය වුණා මේ එක්තරා සිදුවීමක් මේ ස්ථානයේ වෙච්ච. නායක හඳුරු ප්‍රකාශ කළා මේ දවස් අපිට මේ බොහෝ අවස්ථාවන් වල මෙතන ගැටුම් ඇති වෙනවා කියන කාරණාව. නායකයන් මොකක්ද මේ ගැටලුව ඒ අර කෝවිලක් ඉදිකිරීමක් හෝ සම්බන්ධව ඒ වගේ ගැටුමක් අපි දැක්ක මාධ්‍ය හරහා අනාවරණය වෙනවා. ඒ ස්ථානයේ අපි සොයා ගන්නකොට යම් අන්තවාදී දෙමළ සංවිධානවල බලපෑම හා දෙමළ දේශපාලන බලවාධිකාරීහි අවශ්‍යතාවය මත ඒ ස්ථාන අල්ලා ගැනීමේ පරිසර දැඩිව ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් ඔය ආර් සම්බන්ධන් හා විග්නේශ්වරන් වගේ අය ඒට ඍජුව මැදිහත් වෙලා ඒ ස්ථානය කෝවිලක් බවට පත් කරන්න විශාල පරිශ්‍රමයක් කළා. ඉතින් විශාල සටනක් අපිට කරන්න වුණා ඒ සංකමලේ පුරාණ රජමහා විහාරස්ථානයේ බේර ගැනීම සඳහා. ඒ වගේ ගැටුම් නායකයන් දිගටම මේ වගේ ස්ථානවල වෙනවා. දෙන්නමරණවැඩි සංකමලේ පුරාණ රජමහා විහාරය කියලා කියන ස්ථානය ඇත්තටම මේ විතරම මේ නිවුස් මවනවා. නැත්නම් ඒක කියන්නේ ප්‍රවෘත්ති නිර්මාණය වෙන තැනක් බවට කාලයක් තිස්සේම පවතින ඒ තරම් අතිශයම සංකීර්ණයි මේ පුදබිම ආරක්ෂා කර ගැනීමේ කර්තව්‍යය. ඒකට ප්‍රධානම හේතුව තමයි අහිංසක අසරණ දෙමළ ජනතාව නෙවෙයි. අහිංසක අසරණ මුස්ලිම් ජනතාව නෙවෙයි. අන්තවාදී හා නැත්නම් ජාත්‍යන්තරය තුළින් මුදල් ඉපීමේ පරමාර්ථය පදනම් කරගත්ත යම් කල්ලි කණ්ඩායම් ඉන්නෝ දේශපාලනික හා සංවිධානාත්මක ආජ්‍ය නොවන සංවිධාන වශයෙන් ආන්ගේ ආයතන හා දේශපාලනික අන්තවාදී කොන වලින් කටයුතු කරන දේශපාලඥයින්ගේ මඟ පෙන්වීම හා උසී ගැනීම මේ අහිංසක දෙමළ ජනතාව අලියක් කරගෙන පාවිච්චි කරගෙන මේ පුදබිම් විනාශ කරා. මේ පවතින ඓතිහාසික බෞද්ධ පුදබිම් විනාශ කරන්න අවශ්‍ය කටයුතු ටික කරගෙන යනවා කලක් තිස්සේ. ඒ කියන්නේ අවුරුදු 30 වසරක යුද්ධයක් කරගෙන. ඒ 30 වසරක යුද්ධයෙන් පස්සේ මේ තත්ත්වය අපි දැක්ක ටිකක් උස්සන්න තත්ත්වයකට. ඉතින් යම් දේශපාලනික පරිසරයන් තුළ යම් පාලනය වීම කාලයක් අපි දැක්කා. ඒ කාලය තුළ බෞද්ධ පදනමට බෞද්ධ ස්ථාවරත්වයේ බෞද්ධ නටබුන් වලට අගයක් දෙන හා ජාතික සම්පත් ඇටියට ජාතියකට සීමා නොවි ජාති මුළු ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් ඕනම ජාතියකට පොදු සම්පත් ඇටියට මේ ඓතිහාසික පොදබිම් වටිනකමක් තියෙන පරිසරයක් නිර්මාණය කළා යම් කාලවල දේශපාලනික පරිසරයන් තුළ. එහෙත් අභාග්‍ය මේ රටේ දේශපාලනික පරිසරයන් තුළ නිර්මාණය වෙන මේ ඓතිහාසික පුදබිම් දැන් පෞගිය කාලය තුළ යාපනය පැත්තෙන් මේ ප්‍රදේශයේ ජනතාව නෙවෙයි වැඩිපුරම මේවට උනන්දු වෙන්නේ. යාපනයේ ජනතාව ඒ වගේම යම් මේ දකුණු මේ නැගෙනහිර පළාතේ යම් දේශපාලනික අන්තවාදී කොටස් මේ බෞද්ධ නටබුන් තුලට ඇවිදින්න මේ නටබුන් මේ දාගැබ මේ සංකමලේ පුරාණ දාගැබ අපේ පඬිත් හාමුදුරුවෝ මේ උඩ කෝවිලක් ඉදි කරා. අවස්ථා කීපයක්ම උත්සාහ. එතකොට එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ මෙතෙන්ට එදා ආපු මොහොතේ හින්දු ත්‍රිශූල දාගැබ උඩ නිර්මාණය කරලා කටයුතු කරන්නට සූදානම් කළා තිබුණා. ඉතින් බුදු පිළිමේ තැන්පත් වෙලා තිබිච්ච විනාශ කළා දාලා තිබුණා. ඉතින් මේ විදිහට අපේ ආරක්ෂක අංශවල විශාල පරිශ්‍රමයක් යොදන්නට සිද්ධ වුණා. ගිය අවුරුද්දේ මේ ස්ථානයේ ඒ ආකාරයට ගැටලුව ඇති වුණා. පොලිස් විසිතුනවත් ඉතිස්සෙල්ලා වරින් වර මේක පාත්තරවල මාධ්‍ය තුළ ප්‍රකාශ විකාශනය වන මේ ස්ථානයේ පොලිසියෙන් 200 පොලිසිය ආරක්ෂාව යොදන්නට සිද්ධ වුණා මේක.
ඉතින් මේ තරම් අපේ ජීවිත පරිත්‍යාගයෙන් අපට කටයුතු කරන්න සිද්ධ වෙනවා. අපේ පෞද්ගලික බූදලයක් රකින්න නෙවෙයි මේ රටේ අනාදිමත් ඉතිහාසයක තිබිච්ච ඒ උරුමය ලාංකීය උරුමය ආරම්භ. සඳහා නැගෙනහිර පිටුවගේ නායක හඳුරන්ගේ කතාව ඇතුළෙන් අපිට පැහැදිලි වෙච්ච එක දෙයක් තමයි මේ විශේෂයෙන්ම නායක හඳුරන්ගේ මැදිහත් වීමත් රාජ්‍ය පාලනය තුළ පවතින මධ්‍යස්ථ ස්වභාවය හෝ මේ පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා තියෙන ප්‍රතිපත්තිය කියන කාරණා දෙක මත තමයි මේ ස්ථාන දැනට පවා ආරක්ෂා වෙලා තියෙන්නේ. කවදා හරි දවසක නායක හාමුදුරුවෝ කියන සාධකයක් ඔය කියන ප්‍රබල පාලකයා කියන සාධකයක් නැති වෙච්ච දවසක නායක හඳුරන්නේ මේ ස්ථාන මොනතරම් විනාශයකට පත් වෙලා යයිද කියන කාරණාව පැහැදිලි. ඒ නිසා ඔබට යෝජනා කරන්නේ අපි මේ ස්ථාන දැක බලා ගන්න එන්න. මේ ස්ථානවලට ඔබේ අවධානය දක්වන්න. එතකොට බොහෝ ප්‍රශ්න අපිට විසඳ ගන්න අනාගතයේදී පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. සංකමලේ පුරාවිද්‍යාස්ථානයට ගිහිල්ලා එන අතරමඟදී අපිට හමු වෙච්ච තවත් සුන්දර ලස්සන ස්ථානයක් තමයි මේ ස්ථානය. මේ දීවර කටයුතු සඳහා භාවිතා කරන ගැටියක් තමයි මේ අපිට පේන්නේ. දැන් අපි කලින් ගියපු ඒ ස්ථානය තමයි අපිට අර එක පසකින් පෙනෙන්නේ. ඒ ස්ථානය කොයිතරම් ලස්සනට සුන්දරව අපිට මෙතන දර්ශනය වෙනවද කියන කාරණය පැහැදිලි. මේ ස්ථාන සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් දියුණු කළත් බොහෝ විශාල ආදායමක් මේ රටට ගන්න පුළුවන් තැනක් කියන කාරණාව පැහැදිලි. මොකද මේ ස්ථානයේ නම් බලද්දි ලස්සනට දිස්සනවා ඒ සංකමලේ කියන රජමහා විහාරය. එහෙම නැත්නම් නටමුම් බවට පත් වෙලා තියෙන ස්ථානයේ තියෙන සුන්දරත්වය, ඒ වෙහෙර, එහෙම නැත්නම් ඒ හාරන ලද නිදන් හුරුන් විසින් විනාශ කරන ලද ඒ චෛත්‍ය වෙහෙර ලස්සනට තිබුණා නම් මේ ස්ථානෙට කොයිතරම් වංගලිසෑය වගේ. එහෙම නැත්නම් ඒ වගේ විශාල දාගබක් විදිහට කොයිතරම් රමණීය විදිහට අපිට දිස් වේද කියන කාරණාව අපි හිතනවා මේ ස්ථානේ නම් බලද්දි බොහොම ලස්සන දර්ශනයක් අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. අපි එහෙනම් තවත් මේ වගේම පුරාවිද්‍යාස්ථානයකට ගිහිල්ලා බලමු. ඒ තැනත් ඓතිහාසිකත්වයක් පරිහානියට පත් වෙලා තියෙන කෙසේද කියන කාරණාවත් පිළිබඳව.